අයිබෝවන් මෘදුකාංග ලෝකයේ එකට වැඩ කරනකොට ඇතිවෙන ලොකුම අභියෝගයක් හරිම සරලව විසඳ ගන්න පුරන් ක්‍රමයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ තමයි git branching. දැන් මේක ටිකක් සංකීර්ණයි වගේ පේනුණාට අපි මේක තේරුම් ගන්න හරිම ලස්සන සරල උපමාවක් පාවිච්චි කරනවා. ඒ තමයි ගහක කතාව. අපි මේ කතාව පටන් ගන්නේ කෝඩ් වලින් නෙවෙයි මෙන්න මේ ගහෙන්. හිතන්නකෝ ඕනෑම සාර්ථක ප්‍රොජෙක්ට් එකක් හරියද මේ ගහ වගේ කියලා. ඒ හැම දෙයකම ආරම්භය, ඒ කියන්නේ අත්තිවාරම මෙන්න මේ වගේ ශක්තිමත් කඳක්. එහෙනම් මොකද්ද මේ git branch එක කියන්නේ? හරිම සරලයි. ඒක හරියට ප්‍රධාන පාරින් පොඩි අතුරු පාරකට හැරෙමා වගේ වැඩක්. අපේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන කෝඩ් එක තියෙන පාර අර ගහේ කඳ වගේ තියෙන කොටස අපි සාමාන්‍යයෙන් හඳුනනවා මාස්ටර් කියලා. දැන් අලුත් විදිහට මෙයින් කියලාත් කියනවා. හොඳයි මේ බ්‍රාන්චින් කියන සංකල්පය ඇත්තටම අපිට ඕන වෙන්නේ ඇයි? ඒක තේරුම් ගන්න හොඳම විදිහ තමයි ඇත්තටම වෙන දෙයක් ගැන බලන එක. අපි බලමු සංවර්ධකයෝ දෙන්නෙක්ගේ කතාවක්. අපි යාළට කියමු අමිත් සහ බිනේෂ් කියලා. හරි. හිතන්න අමිත් සහ බිනේෂ් දෙන්නම වැඩ කරන්නේ එකම ප්‍රොජෙක්ට් එකේ. අමිත් හදන්නේ ෆීචර් A කියන කොටස. ඒ වෙලාවෙම බිනේෂ් හදනවා ෆීචර් B කියන තව කොටසක්. වැඩ ඉවර වුණාම දෙන්නම Taman හදපු කෝඩ් එක එකම තැනකට දානවා. දැන් දෙන්නෙක් එකම වෙලාවේ එකම ප්‍රොජෙක්ට් එකේ වෙනස්කම් ගන්න ගියොත් මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතනවද? පොඩ්ඩක් හිතලා බලන්න. මෙන්න උත්තරේ. merge conflicts. සරලම්ම කිව්වොත් දෙන්නගෙම කෝඩ් එකිනෙක පැටලෙනවා, එකිනෙකට ගැටෙනවා. මේක තමයි software developersලා මුහුණ දෙන හරිම කරදරකාරී, කාලය නාස්ති වෙන ප්‍රශ්නයක්. එහෙනම් මේ අවුලෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා, අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට තමයි branching කියන දේ පාවිච්චි කරන්නේ. අපි බලමු කොහොමද මේ ක්‍රමය පාවිච්චි කරලා කිසිම ගැටුමක් නැතුව සමාන්තරව වැඩ කරන්න කියලා. මෙන්න මේ රූප සටහන දිහා බලන්නකෝ. මේකෙන් branching කියන සංකල්පය හරිම පැහැදිලි. අර ප්‍රධාන මාර්ගයේ, ඒ කියන්නේ මාස්ටර් හරි මේන් හරි එක ඒ විදිහටම තියෙද්දී හැමෝටම තමන්ගේ වැඩ ටික කරගෙන යන්න වෙනම පාරවල් වෙනම අතු හදාගන්න පුළුවන්. එතකොට කිසිම ගැටීමක් වෙන්න විදිහක් නැහැ. දැන් බලන්න මේ සංසන්දනය branches නැතුව වැඩ කරනකොට හැමදේම කෙලින්ම main branch එකට දානවා. ඉතින් එක එකාගේ කෝඩ් එකකින් එක ගැටිලා සම්පූර්ණ අවුල් ජාලයක් වුන්න පුළුවන්. හැබැයි branches එක වැඩ කරනකොට හැමෝම වැඩ කරන්නේ තමන්ගේම වෙනම ඉඩක. ඒ නිසා ප්‍රධාන කෝඩ් එක හැමතිස්සෙම ස්ථාවරව ආරක්ෂිතව තියනවා. මේක තමයි වැදගත්ම දේ. branching කියන්නේ කණ්ඩායමක් විදිහට වැඩ කරන්ද විතරක් නෙවෙයි. තනියම වැඩ කරන කෙනෙක්ට උනත් මේක හරිම ප්‍රයෝජනවත්. හදිසි අවස්ථාවකදී මේක හරියට ජීවිතාරක්ෂක අතුරු මාර්ගයක් වගේ වෙන්න පුරුවන්. අපි ආයෙත් අමිත්ගේ කතාවට යමු. ඊතන්න අමිත් අලුත් ෆීචර් එකක් හදා ඉන්නවා, භාගයක් විතර ඉවරයි. ඔන්න එකපාරටම හදිසි කෝල් එකක් එනවා. දැනට පාවිච්චි කරන සිස්ටම් එකේ ලොකු ප්‍රශ්නයක්. ඒක ඉක්මනටම හදන්න ඕනේ කියලා. branching තියෙන නිසා අමිට කිසිම දෙයකට කලබල වෙන්න දෙයක් නැහැ. එයාට පුළුවන් කර හිටපු වැඩේට කිසිම හානියක් නොවෙන්න ඒක එහෙමම පැත්තකින් තියලා ආයෙත් main branch එකට ගිහින් අර හදිසි ප්‍රශ්නට hot fix කියලා අලුත් branch එකක් හදන්න. ඒකේ ප්‍රශ්න හදලා ඉවර කළා ආයෙමත් කිසිම අවුලක් නැතුව Taman කර හිටපු වැඩේට යන්න. බලන්නකෝ කොච්චර පිළිවෙලද කොච්චර කාර්යක්ෂමද කියලා. හරි. අපි දැන් උදාහරණ කීපයක්ම දැක්කා. එහෙනම් මේ කතා කරපු දේවල් ටික එකට එකතු කරලා බලමු. ඇයි මේ branching කියන එක නැතුවම බැරි දෙයක් වෙන්නේ කියලා. ඉතින් branching වල ප්‍රධාන වාසික එකක් තමයි මේ පළවෙනි එක isolation. ඒ කියන්නේ හුදකලාව. හරියට අමිත් සහ බිනේෂ් තමන්ගේ වැඩ වෙන වෙනම කරා වගේ. 2 experimentation. ඒ කියන්නේ පරීක්ෂණ. ප්‍රධාන කෝඩ් එකට මුකුත් වෙයි කියලා බය නැතුව අලුත් දේවල් අත්හදා බලන්න පුළුවන්. 3 collaboration. ඒ කියන්නේ සහයෝගීතාව. කණ්ඩායමක් විදිහට ගැටුම් නැතුව වැඩ කරන්න මේක නැතුවම බෑ. අන්තිම එක efficiency, කාර්යක්ෂමතාව. අර hot fix එක වගේ හදිසි වැඩක් ආවම කරන වැඩේ නවත්තන්නේ නැතුව ලේසිය ඒකට මාරු වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. Git වල branch එකක් හදන එක කියන්නේ හරිම සරලයි, හරින වේගවත් දෙයක්. ඒකට ලොකු සම්පත් ප්‍රමාණයක් යන්නේ නැහැ. මොකද Git හැම වෙලාවම සම්පූර්ණ ෆයිල් කොපි කරන්නේ නැහැ. ඒ වෙනුවට වෙනස්කම් වලට පොයින්ටර් එකක් විතරයි හදන්නේ. ඒ නිසා බය නැතුව පුරුවන් හැම වෙලාවකම branch හදන්න. ඒක තමයි හොඳම පුරුද්ද.
කණ්ඩායමක් එකට එකතු වෙලා software එකක් හදද්දී කෝඩ් ලියන්නේ කොහොමද හරියටම කරගන්නේ. Git branching කියන මාතෘකාව ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඇත්තටම කණ්ඩායමක සාර්ථකත්වයට මේ සංකල්පය තේරුම් ගන්න එක කොච්චර වැදගත්ද කියලා අපි බලමු. ඇත්තටම මේක තමයි කතාවේ තියෙන ලොකුම ප්‍රශ්නය. හිතන්නකෝ කිහිප දෙනෙක් එකම ප්‍රොජෙක්ට් එකක වැඩ කරනවා. එතකොට එකිනෙකා කරන වෙනස්කම් නිසා මුළු ප්‍රොජෙක්ට් එකම අවුල් වෙලා යන්න පුළුවන්. ඉතින් මේකට උත්තරේ තමයි Git branching කියන හරිම ප්‍රබල විසඳුම. හොඳයි. අපි මුලින්ම පටන් ගමු සහයෝගයෙන් කෝඩ් ලියද්දි තියෙන මූලිකම සහ බලවත්ම පියවරෙන්. ඒ තමයි අලුත් branch එකක් හදාගන්න විදිහ. මේ වගේ දෙයක් ගැන කතා කරද්දි සමහර දේ හිතෙන්න පුළුවන් මේක හරිම සංකීර්ණ දෙයක් වෙන්න ඇති, පටන් ගන්න එකත් අමාරු ඇති කියලා. ඒත් පුදුම දේ තමයි මේ හැමදේම පටන් ගන්න එකම එක සරල කමාන්ඩ් එකකින්. මෙතන තියෙන විශේෂම දේ තමයි git checkout b කියන මේ එකම කමාන්ඩ් එකෙන් ඩෙවලොපර් කෙනෙකුට අලුත් ෆීචර් එකක් හදන්න හරි මොකක් හරි ෆික්ස් එකක් දාන්න හරි වැඩ පටන් ගන්න ඕන කරන හැමදේම ලැබෙනවා. ඒ කියන්නේ තමන්ගේ වැඩ කොටස අනිත් අයගේ වැඩවලට කිසිම බලපෑමක් නොවි සම්පූර්ණයෙන්ම වෙන් වෙලා කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. හරි. තනි කමාන්ඩ් එකක් ගැන අපි දැන් දන්නවා. නමුත් කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී එක බ්‍රාන්ච් එකක් නෙවෙයි බ්‍රාන්චස් ගොඩක් එකපාර කළමනාකරණය කරන්න වෙනවා. අන්න එතකොට තමයි හොඳ ක්‍රමවේදයක නැත්නම් ස්ට්‍රැටජි එකක අවශ්‍යතාවය මතුවෙන්නේ. Git කියන්නේ අපිට එකම විදියකට වැඩ කරන්න කියලා බල කරන සිස්ටම් එකක් නෙවෙයි. ඒකෙන් ලොකු නිදහසක්, නම්‍යශීලී බවක් ලැබෙනවා. හැබැයි කණ්ඩායමක් විදියට ස්ථාවර සැලස්මක් නැතුව වැඩ කළොත් අර නිදහසම ලොකුම අවුල් ජායාවක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ස්ථාවර සැලස්මට තමයි Git workflow එකක් කියලා කියන්නේ. මේක හරියට කෑමක් හදන්නේ වට්ටෝරුවක් වගේ කියලා හිතන්න පුළුවන්. කණ්ඩායමේ හැමෝම එකම වට්ටෝරුව පාවිච්චි කළොත් අවසාන ප්‍රතිඵලය හැමතිස්සෙම හොඳ ස්ථාවර එකක් වෙනවා. ලෝකයේ පුරා පිළිගත් workflows එහෙ නැත්නම් වට්ටෝරු කීපයක්ම තියෙනවා. Git flow, GitHub flow, GitLab flow කියන්නේ ඒ අතරින් ගොඩක් ප්‍රසිද්ධ බහුලවම භාවිත වෙන ක්‍රම කීපයක්. දැන් අපි මේ විග්‍රහයේ වැදගත්ම කොටසකට එනවා. අපි දැන් කරන්න යන්නේ මේ strategies දෙකත් ඒ කියන්නේ ටිකක් සංකීර්ණ Git flow සහ ඊට වඩා සරල GitHub flow එකිනෙකත් එක්ක සංසන්දනය කරලා බලන එක. Git flow ගැන කතා කරද්දී නිතරම ඇහෙන විවේචනයක් තමයි මේ. ඒක හරිම පුළුල්. හැම දෙයක්ම ආවරණය වෙන ක්‍රමවේදයක්. හැබැයි ඒ පුළුල් බව නිසාම පොඩි හෝ මධ්‍යම ප්‍රමාණයේ ප්‍රොජෙක්ට් එකකට මේක ඕනවට වඩා සංකීර්ණ වෙන්න පුරවන් කියන එකයි. එනම් Git flow වගේ සවිස්තරාත්මක සිස්ටම් එකක් ගැලපෙන්නේ මොන වගේ අවස්ථාවලටද? ඒ තමයි ඊටා විශාල, ගොඩක් සංකීර්ණ, enterprise grade මට්ටමේ software projects වලට. මේ සංසන්දනයෙන් ඒ වෙනස හරිම පැහැදිලිව පේනවා. සංකීර්ණ දාය පැත්තෙන් ගත්තොත් Git flow සවිස්තරාත්මකයි, GitHub flow ඊට වඩා ගොඩක් සරලයි. ගැළපෙන අවස්ථා බැලුවම Git flow enterprise මට්ටමටත් GitHub flow අනිත් බොහෝ අවස්ථා සඳහාත් සුදුසුයි. ඉතින් අවසාන තීන්දුව මොකද්ද? ඵලදායීතාවය වැඩි කරගන්න නම් බොහෝ ප්‍රොජෙක්ට් වලට GitHub flow වගේ සරල විකල්පයක් තමයි වඩාත් හොඳ. හොඳයි එහෙනම්. මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන පැහැදිලි ක්‍රියාත්මක කරන්න පුළුවන් පාඩම මොකක්ද? අපි දැන් ඒ පැත්තට හැරෙමු. ප්‍රධානම නිගමනය තමයි මේ ඕනවට වඩා සංකීර්ණ ක්‍රම පස්සේ යන්නේ නැතුව සරල තේරුම් ගන්න ලේසි workflow එකක් තෝරාගන්න එකෙන් ඵලදායීතාවය ගොඩක් ඉහළ නංවා ගන්න පුළුවන්. ඉතින් අපේ නිර්දේශය මොකද්ද? එක සරල ඒ වගේම ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල විකල්පයක් තෝරගන්න. GitHub flow කියන්නේ ඒකට හොඳම උදාහරණයක්. හොඳයි. කණ්ඩායමක් විදිහට එකට එකතු වෙලා software එකක් හදනකොට හැමදේම අවුල් කරගන්න නැතුව වැඩේ කරගන්න නම් නියම ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඉතින් අද අපි කතා කරන්නේ යන්නේ ඒ වගේ හරිම සරල හැබැයි පුදුම විදිහට බලවත් ක්‍රමවේදයක් ගැන. ඒ තමයි GitHub flow. ඇතම මේකෙන් teams වලට එකට වැඩ කරන එක හරිම ලේසි වෙනවා. මේක තමයි ලොකුම ප්‍රශ්නය නේද? ටීම් එකක් එකට වැඩ කරනකොට එකිනෙක කරන වෙනසක් නිසා මුළු ප්‍රධාන කෝඩ් එකම වැඩ නොකරන තත්වෙට එන්න පුළුවන්. වැඩ අවුල් වෙන්න තියෙන ඉඩකඩ හරිම වැඩි. ඉතින් මේ අභියෝගයට මොකද්ද විසඳුම? ඔව්, ඒකට තමයි GitHub flow වගේ හරිම ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්නේ. හිතන්න කිසිම ක්‍රමවේදයක් නැතුව වැඩ කරනවා කියලා. ඒක හරියට අවුල් ජාලාවක් වගේ. කෝඩ් එක නිතරම කැඩෙනවා, කවුද මොන වෙනස කළේ කියලා හොයාගන්නවත් බැහැ. ඒත් පැහැදිලි ක්‍රියාවලියක් එක වැඩ කරනකොට ප්‍රධාන කෝඩ් එක හැමතිස්සෙම ස්ථාවරව වැඩ කරන තත්වයේ තියෙනවා. කරන හැම වෙනසක්ම පැහැදිලි. සහයෝගයෙන් වැඩ කරන එක ක්‍රියාවලියෙම කොටසක් වෙනවා.
හරි. එහෙනම් අපි දැන් කතා කරපු අර ලොකු අභියෝගයට තියෙන සරලම ඒ වගේම හරිම නේර්තියාන විසඳුම ගැන බලමු. ඒ තමයි GitHub Flow. අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මොකක්ද මේ GitHub Flow කියන්නේ? හරිම සරලයි. මේක GitHub පාවිච්චි කරලා software එකක කෝඩ් එකට කරන වෙනස්කම් කළමනාකරණය කරන ක්‍රමයක්. මේ ක්‍රමවේදය හරහා කණ්ඩායමේ අයට පුළුවන් අලුත් වෙනස්කම් යෝජනා කරන්න, ඒවා කට්ටියම එකතු වෙලා පරීක්ෂා කරලා බලන්න, ඊට පස්සේ ආරක්ෂිතව ප්‍රධාන කෝඩ් එකට එකතු කරන්න. දැන් තමයි වැදගත්ම හරිය. මේ සම්පූර්ණ GitHub Flow ක්‍රියාවලියම තියෙන්නේ සරල පියවර 6ක් ඇතුලේ. අපි බලමු මේ පියවර ටික මුලින්දම අගටම මොනවද වෙන්නේ කියලා. හරි. පළවෙනිම පියවර තමයි බ්‍රාන්ච් එකක් හදාගන්න එක. හිතන්නකෝ මේක හරියට ප්‍රධාන කෝඩ් එකේ ආරක්ෂිත ෆොටෝ කොපියක් ගන්නවා වගේ වැඩක්. එතකොට ප්‍රධාන කෝඩ් එකට කිසිම හානියක් වෙන්නේ නැතුව අලුත් වෙනස්කම් නිදහසේ කරන්න පුළුවන්. ඊළඟට කරන්න ඕන හැම වෙලාවකම කරන්නේ අන්න අර අලුත් බ්‍රාන්ච් එක ඇතුලේ. වැඩේ ඉවර වුණාම අපි pull request එකක්, ඒ කියන්නේ PR එකක් හදනවා. ඒක හරියට මම මේ වගේ වෙනසක් කළා, කරුණාකරලා මේක බලලා අදහසක් දෙන්න කියලා කණ්ඩායමෙන් විධිමත්ව ඉල්ලීමක් කරනවා වගේ. PR එක හැදුවට පස්සේ කණ්ඩායමේ අනිත්තර ඒක බලලා අදහස් දෙනවා. අපේ අදහස් වලට අනුව අවශ්‍ය වෙනස්කම් ටික කරනවා. හැමෝම හරි මේක දැන් හොඳයි කියලා කිව්වට පස්සේ අපි මේ වෙනස්කම් ටික ප්‍රධාන කෝඩ් එකට මර්ජ් කරනවා. ඒ කියන්නේ අපේ අලුත් වැඩ කොටස ප්‍රධාන කෝඩ් එකේම කොටසක් බවට පත් කරනවා. වැඩේ ඉවරයි. අන්තිමටම අපි වැඩ කරපු ෆීචර් බ්‍රාන්ච් එක මකලා දානවා. මොකද ඒකෙන් දැන් වැඩක් නැහැ. අපි කලින් කතා කරපු pull request ඒක තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියම හදවත. ටීම් එකේ සහයෝගීතාවයයි කෝඩ් එකේ ගුණාත්මකත් භාවයයි දෙකම රැඳිලා තියෙන්නේ මේ PR කියන සංකල්පය උඩ. මේක නිකම් තාක්ෂණික පියවරක් නෙවෙයි, මේක තමයි කණ්ඩායම කතා බහ කරන දැනුම බෙදා ගන්න ප්‍රධානම තැන. අපි මේ ගැන තව ටිකක් ගැඹුරට යමු. සරලවම කියවොත් pull request එකක් කියන්නේ ප්‍රධාන කෝඩ් එක තියෙන ගබඩාවට අලුත් වෙනසක් එකතු කරන විධිමත් යෝජනාවක්. වැදගත්ම දේ තමයි මේක යෝජනාවක් විතරයි. කණ්ඩායමෙන් අනුමැතිය ලැබෙනකම් ප්‍රධාන කෝඩ් එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. PR එකක තියෙන වාසි පැහැදිලි. වෙනම බ්‍රාන්ච් එකක ඉඳන් වෙනස්කම් යෝජනා කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන කෝඩ් එක හැමතිස්සම පිරිසිදුව වැඩ කරන තත්ත්වයේ තියනවා කියලා සහතිකයි. අනිත් අයට මෙන්න මගේ වැඩේ පොඩ්ඩක් බලන්න කියලා ආරාධනා කරන්නත්, ඒ වෙනස්කම් ස්ථිර වෙන්න කලින් හොඳට සාකච්ඡා කරන්නත් නියම අවස්ථාවක් ලැබෙනවා. මෙන්න තීරණාත්මකම කාරණය. මේක නිකම්ම මැෂින් එකකින් වෙන දෙයක් නෙවෙයි. යෝජනා කරපු වෙනස හොඳද, නිවැරදිද, ප්‍රශ්නේ නැද්ද කියලා කණ්ඩායමේ අනිත් අය අනිවාර්යයෙන්ම බලලා තහවුරු කරන්නම ඕන. මේ මිනිස්සු මැදිහත් වීම තමයි කෝඩ් එකේ ගුණාත්මකභාවය ආරක්ෂා කරන ප්‍රධානම දේ. සමාලෝචනයක අවසානයේ හරිම පැහැදිලි ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. එක්ක හැමෝම එකඟ වෙලා PR එක පිළිගන්නවා. නැත්තම් ඒක පිළිගන්න පුරුවන් මට්ටමට එනකන් වෙනස්කම් යෝජනා කරනවා, අඩුපාඩු හදනවා. කොහොම වුණත් අවසානයේදී කෝඩ් එකේ තත්ත්වය තවත් දියුණු වෙන එක තමයි වෙන්නේ. හරි. අපි දැන් GitHub Flow එකේ පියවර ටිකයි ඒකේ හදවත වගේ තියෙන pull request ගැනයි කතා කළා. එහෙනම් දැන් බලමු ඇයි මේ සම්පූර්ණ ක්‍රමවේදයම මෙච්චර සාර්ථක සහ ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. අපි ඒක සාරාංශ කරලා බලමු. මෙන්න අවසාන ප්‍රතිඵල. ප්‍රධාන කෝඩ් එක හැම වෙලෙම ස්ථාවරයි. ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. එකතු වෙන හැම අලුත් දෙයක්ම කවුණුහයි බලලා අනුමත කරලා තියෙන්නේ. අනුමැතිය ලැබුණාට පස්සේ මර්ජ් කරන එක ආරක්ෂිතයි. හැම දෙයකටම වඩා කණ්ඩායමක් විදිහට එකට වැඩ කරන එක මේ ක්‍රියාවලියේම කොටසක් බවට පත් වෙලා. වෘත්තීය මට්ටමේ Git පුරුදු ගැන අපි බලමු කොහොමද මේ ටීම් එකේ කෝඩ් එක සම්බන්ධව තියෙන අවුල් ජාලය නියම කොලැබොරේෂන් එකක් සුමට ක්‍රියාවලියක් බවට පත් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම මේ ප්‍රශ්නයෙන්ම පටන් ගමු. කණ්ඩායමේ කෝඩ් කොලැබොරේෂන් එක. ඒක හරියට සම්බන්ධීකරණය වෙලා සිද්ධ වෙන දෙයක්ද නැත්නම් ඔරේ අවුල් ජාලයක්ද? ඇත්තට මේක ගොඩක් ටීම්ස් වලට තියෙන පොදු ප්‍රශ්නයක්. හොඳයි, දැන් කෙලින්ම rules වලට best practices වලට යන්න කලින් අපි පොඩ්ඩක් හිතලා බලමු. ඇයි මේ Git practices මෙච්චරටම වැදගත් වෙන්නේ කියලා? මොකද හේතුව තමයි හොඳ Git පුරුදු කියන්නේම පිරිසුදු ස්ථාවර කෝඩ් බේස් එකක අත්විවරම. ඒක නැතුව වැඩක් නැහැ. ඇත්තටම අපිට තෝරගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ අවුල් සාගත පාර. ඒ කියන්නේ නිතරම merge conflicts, main branch එක හැමතිස්සෙම broken, debugging වලටම කාලය නාස්ති වෙන එක, කණ්ඩායමේ හැමෝම frustrate වෙලා. අනෙක් පැත්ත තියෙනවා පිළිවෙල පාර.
ඒ කියන්නේ පිරිසිදු කියවන්න පුරුවන් හිස්ටරි එකක්, ප්‍රොඩක්ෂන් රෙඩි ස්ථාවර කෝඩ් එකක්, ඩෙවලොප්මන්ට් සයිකල් එකත් හරිම වේගවත්. එట్లిන් තෝරගන්න ඕන මොකක්ද කියන එක හරිම පැහැදිලි නේද? මේක හරියට තේරුම් ගන්න හොඳම විදිය තමයි අපේ මේන් බ්‍රාන්ච් එක දිහා බලන එක. සමහර විට මේක මාස්ටර් බ්‍රාන්ච් කියලා අහලා ඇති. ඒත් දැන් ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එක තමයි මේන්. ඉතින් මේ මේන් බ්‍රාන්ච් එක හරියට ප්‍රකාශයට පත් කරපු පොතක් වගේ කියලා හිතන්න. ඒක හැම වෙලේම පිරිසිදුව, ස්ථාවරව කියවන කෙනාට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියෙන්නම ඕන. අර පොතේ කෙටුම්පත්, එඩිට් කරන ඒවා ඒ ඔක්කොම වෙන්න ඕන වෙනම තැනක. හරි. එහෙනම් අර ප්‍රකාශයට පත් කරපු පොත, ඒ කියන්නේ අපේ මේන් බ්‍රාන්ච් එක පිරිසිදුව තියාගන්නේ කොහොමද? ඒකට තමයි අපි Git branches හරියටම මාස්ටර් කරගන්න ඕනේ. බලමු ඊට කරන විදිහ. මෙන්න මේකයි ෆීචර් බ්‍රාන්ච් එකක සම්පූර්ණ ජීවන චක්‍රය. පළවෙනි පියවර. එක ෆීචර් එකක් වෙනුවෙන් අලුත්ම බ්‍රාන්ච් එකක් හදන්න. මේකෙන් මේන් එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. දෙවෙනි පියවර. ඒ බ්‍රාන්ච් එකේ ඒ ෆීචර් එකේ වැඩ කරන්න. මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි පුළුවන් නම් කොන්ෆ්ලික්ට්ස් අඩු කරගන්න එක බ්‍රාන්ච් එකක එක්කෙනෙක් විතරක් වැඩ කරන එක ගොඩක් හොඳයි. තුන්වෙනි පියවර. වැඩේ සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා ෂුවර් වුණාට පස්සේ විතරක් මේන් එකට මර්ජ් කරන්න. හතරවෙනි සහ අවසාන පියවර. මර්ජ් කරාට පස්සේ අර ෆීචර් බ්‍රාන්ච් එක ඩිලීට් කරලා දාන්න. ඒකෙන් අපේ රිපොසිටරි එක පිරිසිදුව තියාගන්න පුළුවන්. මතක තියාගන්න. ෆීචර් බ්‍රාන්චස් කියන්නේ తాවකාලික දේවල්. ඒවා කෙටි කාලයකට විතරයි තියෙන්න ඕනේ. බ්‍රාන්ච් වලට නමක් දානකොට නේමින් කන්වෙන්ෂන් එක පාවිච්චි කරන එක හරිම වැදගත්. ඒක හරියට ටීම් එකේ ග්‍රැමර් එක වගේ. හැමෝම එකම ෆෝමැට් එකට නම් දැම්මම බ්‍රාන්ච් එකේ නම දැක්ක ගමන්ම ඒක මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙන්න මේ වගේ ෆෝමැට් එකක්. ෆීචර් කියලා දාලා ස්ලෑෂ් එකක් දාලා යූසර් නේම් එක ඊට පස්සේ ටාස්ක් එකේ නම පොඩි අකුරින්. හරිම පැහැදිලි නේද? හරි. එලං බ්‍රාන්චින් ගැන මතක තියාගන්න ඕන රණ්නීති ටිකක් තමයි මේ. පළවෙනියටම මේන් බ්‍රාන්ච් එක හැම වෙලේම පිරිසිදුව ප්‍රොඩක්ෂන් රෙඩි තත්ත්වයේ තියන්න. දෙක, පුළුවන් තරම් ඉක්මනට සහ නිතර මර්ජ් කරන්න. ඒකෙන් අර ලොකු වේදනාකාරී මර්ජ් කොන්ෆ්ලික්ට්ස් ඇති වෙන එක නවතිනවා. තුන්වෙනියට කිසිම හේතුවකට මේන් බ්‍රාන්ච් එකේ කෙලින්ම කෝඩ් කරන්න එපා. ඒක ලොකුම වැරද්දක්. හතරවෙනි එක, පුරුවන් නම් එක ෆීචර් බ්‍රාන්ච් එකක එක්කෙනෙක් විතරක් වැඩ කරන්න. හොඳයි, බ්‍රාන්චස් ගැන කතා කරා. දැන් අපි යමු ඊළඟ වැදගත්ම දෙයට, කොහොමද හරියටම කමිට් එක ක්‍රාෆ්ට් කරගන්නේ කියලා. මේක හරියට කතාවක් කියනවා වගේ. Taman කරපු කෝඩ් එකේ කතාව එකින් එක වෙනස පැහැදිලි වෙන විදිහට කමිට් හිස්ටරි එකෙන් කියවෙන්න ඕන. මෙන්න බලන්න මේ පැති දෙකේ වෙනස. වම් පැත්තේ තියෙන්නේ හැමදේම එකට ගොඩ ගහපු එක ලොකු කමිට් එකක්. යූසර් ලොගින් එක, බග් ෆික්ස් එක, ડોකියුමන්ටේෂන් අප්ඩේට් එක ඔක්කොම එකට. දැන් දකුණු පැත්ත බලන්න. එකම වැඩ ටික ඇටොමික් කමිට්ස්. ඒ කියන්නේ කුඩා නිශ්චිත කමිට්ස් 4කට කඩලා තියෙනවා. යූසර් ලොගින් ෆීචර් එකට එකක්, බග් ෆික්ස් එකට තව එකක්. මේ විදිහට කරන එකේ වාසි දෙකක් තියෙනවා. එකක් කමිට් හිස්ටරි එක කියවන්න හරිම ලේසි. දෙවනි සහ වැදගත්ම දේ, හිතන්න මොකක් හරි ප්‍රශ්නයක් වුණා කියලා. අර ලොකු කමිට් එකම රිවර්ට් කරන එකද ලේසි? නැත්නම් මේ පොඩි නිශ්චිත කමිට් එකක් විතරක් රිවර්ට් කරන එකද ලේසි? උත්තරේ පැහැදිලි. මේ කියමන ඇත්තටම හරිම වැදගත්. හොඳ කමිට් මෙසේජස් ලියන්න. ඒකින් අනිත් software engineers ලාගේ, DevOps engineer ලාගේ, QA engineer ලාගේ ජීවිත පහසු කරනවා. ඇත්තටම කමිට් මෙසේජ් එකක් කියන්නේ නිකන් ලියන දෙයක් නෙමෙයි. ඒක ටීම් එකේ අනිත් අය එක්ක කරන sannivedanayak. ඒ නිසා ඒක ටීම් වර්ක් වලට අත්‍යවශ්‍යම දෙයක්. තව වැදගත් දෙයක් තමයි නිතර කමිට් කරන එක. වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් ඉන්න එපා. පොඩි පොඩි කොටස් ඉවර වෙනකොට කමිට් කරන්න. මේක හිතන්න Tamanගේ වැඩේට චෙක් පොයින්ට්ස් දාගන්නවා වගේ. ප්‍රොග්‍රස් එක සේව් වෙනවා. විශේෂයෙන් ලොකු ෆීචර් එකක් කරනකොට මේ පුරුද්ද ජීවිතේ බේරගන්න දෙයක් වෙන්න පුරුවන්. හරි. දැන් අපි මේ සාකච්ඡාවේ අවසාන කොටසට එන්නේ. මෙතනදී අපි කතා කරන්නේ දිනපතාම අනුගමනය කරන්න ඕන පුංචි පුරුදු දෙකක් ගැන. මේවා හරිම සරල දේවල්. ඒත් මේ පුංචි දේවල් වලින් ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇත්තරම හොඳ ඩෙවලොපර් කෙනෙක්ව විශිෂ්ට ටීම් ප්ලේ කෙනෙක්ගෙන් වෙන් කරන්නෙත් මේ වගේ පුරුදු තමයි. ඉතින් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. කොහොමද Taman වැඩ පටන් ගන්නකොටම ටීම් එකේ අනිත් අයට මර්ජ් කොන්ෆ්ලික්ට්ස් ඇති වෙන එක වළක්වා ගන්නේ? උත්තරේ තමයි මේ පුල් ෆර්ස්ට් කියන ප්‍රොටෝකෝල් එක. හරිම සරලයි. පියවර 1, අලුත් බ්‍රාන්ච් එකක් හදන්න කලින් හැම වෙලේම මේන් බ්‍රාන්ච් එකේ තියෙන අලුත්ම චේන්ජස් ටික පුල් කරගන්න. පියවර 2, දැන් ඔය අප් ටු ඩේට් වෙච්ච මේන් වර්ෂන් එකෙන් තමයි තමන්ගේ අලුත් ෆීචර් බ්‍රාන්ච් එක හදන්න ඕන.
මේ සරල පුරුද්දෙන් පරණ කෝඩ් බේස් එකක වැඩ කරලා අනවශ්‍ය කොන්ෆ්ලික්ට්ස් ඇති කරගන්න එක සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න පුරුවන්. ඒ වගේම තවත් පුරුද්දක් තමයි තමන්ගේ local commits නිතර remote branch එකට push කරන එක. මේක merge කරන එක ගැන නෙමෙයි කියන්නේ. මේක හිතන්න හරියට තමන්ගේ work in progress එකට cloud backup එකක් දානවා වගේ කියලා. පරිගණකයට මොන හරි වුණොත් වැඩේ නැති වෙන්නේ නැහැ. ඒ වගේම ටීම් එකේ අනිත් අයට තමන් මොනවද කරන්න කියලා යම් අදහසක් ගන්න පුරුවල්. අන්තිමට අපි කතා කරමු Git workflow එක කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් මේක කියන්නේ ටීම් එකක් විදියට එකඟ වෙන නිශ්චිත branching strategy එකකට. Git flow, GitHub flow වගේ විවිධ workflows තියෙනවා. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ මොකක් හරි fancy workflow එකක් තෝරගන්න එක නෙමෙයි. වැදගත්ම දේ තමයි කණ්ඩායමට ගැළපෙන එකක් තෝරගෙන හැමෝම ඒකටම එකඟව ස්ථාවරව වැඩ කරන එක. හරි. එහෙනම් මේ කතා කරපු හැම දෙයකින්ම මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික ඉක්මනට මතක් කරගමු. 1. හැම ෆීචර් එකක්ම වෙනම කෙටි කාලීන බ්‍රාන්ච් එකක හුදකලා කරන්න. 2. පැහැදිලි මැසේජස් එක කුඩා ඇටොමික් කමිට්ස් කරන්න. 3. බ්‍රාන්ච් එකක් හදන්න කලින් පුල් කරන්න තමන්ගේ වැඩේ නිතර පුෂ් කරන්න. 4. කණ්ඩායමක් විදිහට එක වර්ක්ෆ්ලෝ එකකට එකඟ වෙලා ඒක දිගටම පවත්වාගෙන යන්න.